අයිබෝවන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තබා ඇති විශ්මිත ලෝක වාර්තා ගැන. ලෝකේ විශාල රටවල් අතර කුඩා දූපත් රටක් වුණත් ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසයේ අති විශාල වාර්තා රසක් තබා තිබෙනවා. ඒ අතරින් අද අපි බලමු ලෝක ක්‍රිකට් ඉතිහාසයටම ඇතුළත් වූ ශ්‍රී ලංකාවේ විශාල වාර්තා කිහිපයක්. ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ප්‍රසන්න ලෝකයේ YouTube channel එක subscribe කරලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. අංක 1 ලෝක කුසලානේ දිනාගත් වසර. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශාලම ජයග්‍රහණය වන්නේ 1996 ක්‍රිකට් ලෝක කුසලානේ දිනා ගැනීමයි. එදා කණ්ඩායමට නායකත්වය දුන්නේ අර්ජුන රණතුංග. එම තරගයේදී සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ ඕපනින් බැටින් ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා පවර් ප්ලේ තුල ඉතා වේගයෙන් ලකුණු ලබා ගන්න ක්‍රමයක් ලෝකයට හඳුන්වා දුන්නා. අවසානයේදී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ලෝක කුසලානි දිනාගත්තා. අංක 2 එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු. ශ්‍රී ලංකාවට අයත් තවත් විශාල ලෝක වාර්තාවක් තමයි එක්දින තරගයක වැඩිම ලකුණු ලබා ගැනීම. 2006 දී ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට එරෙහිව පන්දු වාර 50ක් තුලදී කඩලු 9කට ලකුණු 443ක් ලබා ගත්තා. මේ අදටත් ODI ඉතිහාසයේ වැඩිම ලකුණු වාර්තාවක් ලෙස සැලකෙනවා. එදා සනත් ජයසූරිය, තිලකරත්න දිල්ෂාන් සහ මහේල ජයවර්ධන වගේ ක්‍රීඩකයන් විශාල දායකත්වයක් ලබා දුන්නා. අංක 3 ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු. 1997 දී ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයේදී කඩලු 6කට ලකුණු 952ක් ලබා ගත්තා. මේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු වාර්තාව ලෙස අදටත් තියෙනවා. එම තරගයේදී සනත් ජයසූරිය ලකුණු 340ක්, රොෂාන් මහානාම ලකුණු 225ක්. මෙම දෙදෙනා එකතු වී ලකුණු 576ක පාර්ට්නර්ෂිප් එකක්ද ලබා ගත්තා. අංක 4 ලෝකේ විශාලතම පාර්ට්නර්ෂිප් එක. ඉහත තරගයේදී සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම යන ක්‍රීඩකයන් දෙදෙනා එකතු වී ලබාගත් ලකුණු 576ක පාර්ට්නර්ෂිප් එක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශාලම පාර්ට්නර්ෂිප් වාර්තාවයි. මෙම වාර්තාව මිදීමට කිසිම රටකට තවමත් හැකියාවක් ලැබී නැත. අංක 5 මුත්තයියා මුරලිදරන්ගේ ලෝක වාර්තා. ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම ක්‍රිකට් වීරයෙක් තමයි මුත්තයියා මුරලිදරන්. ඔහු තබා ඇති අති විශාලතම වාර්තාව තමයි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලබාගත් ක්‍රීඩකයා. මෙලෙස මුරලිදරන් වාර්තා පොතතරට එකතු වෙන්නේ ටෙස්ට් කඩුළු 800ක් සහ ODI කඩුළු 534ක් ලබා ගනිමින්. මේ ක්‍රිකට් ලෝකයේ සුපිරි පන්දු යවන්නෙකුට තවමත් අභියෝගයක්. අංක 6 කුමාර් සංගක්කාරගේ වාර්තා. MCC හි හිටපු සභාපති කුමාර් සංගක්කාර ලෝකේ හොඳම බැට්ස්මන් කෙනෙකු ලෙස සැලකෙනවා. ඔහු 2015 ලෝක කුසලානයේදී පිළිවෙලින් සෙන්චරිස් 4ක් ලබාගත් ක්‍රීඩකයෙක්. මේ වර්ල්ඩ් කප් ඉතිහාසයේ ලෝක වාර්තාවක්. අංක 7 ලසිත් මාලිංගගේ හැට්‍රික් වාර්තා. ලසිත් මාලිංග ලෝකේ භයානක ෆාස්ට් බෝලර් කෙනෙක්. ඔහුට අයත් විශාලම වාර්තාව තමයි ODI ක්‍රිකට් වලදී ත්‍රී හැට්‍රික්. තවද 2007 ලෝක කුසලානේදී බෝල් 4කට විකට් 4ක් ලබා ගැනීම. මේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශේෂ වාර්තාවක්. ඉතින් යාළුවනේ කුඩා රටක් වුණත් ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශාල වාර්තා රැසක් තබා ඇති රටක්. සනත් ජයසූරිය, මුරලිදරන්, සංගක්කාර, ජයවර්ධන, මාලිංග වගේ ක්‍රීඩකයන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ විශේෂ ස්ථානයක් ලබාගෙන තිබෙනවා. ඔබට මේ වගේ ක්‍රිකට් ඉතිහාසය, ලෝක තොරතුරු සහ විශ්මිත දැනුම ගැන වීඩියෝ බලන්න කැමති නම් ප්‍රසන්න ලෝකේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like කරන්න. කමෙන්ට් එකකුත් දාන්න. අපි නැවතත් හමු වෙනතුරු එහෙන් එන්නම්. ඔබට සුබ දවසක්.